ආයිබෝන් යාළුවනේ ඔන්න බලාගෙන හිටපු නිවුස් එකක් තමයි අද අරගෙන ඉන්නේ මම. අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝබර් මාස දීමනාව හෙට 15 වෙනි දින ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත ඇර කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඉතින් ඒ අනුව රජය කෝටි 1122ක මුදලක් මේ අස්වැසුම ප්‍රතිලාභීන් අතර බෙදා දෙන්න තමා මේ පළවෙනි අදියරේ කටයුතු කරන්නේ. ඉතින් බැංකු ගිණුම් වලට 15 වෙනිදා ඔයාලට මුදල් ලැබෙනවා. ඔයාලට ගිහිල්ලා අරගන්න පුළුවන්. පටල ගන්න එපා. දෙවන අදියරේ අයට නෙවෙයි මේ පළවෙනි අදියරේ කියන්නේ 2022 අවුරුද්දේ ඉඳලා ලබා දෙන අයගේ මුදල් තමා බැංකුගත කරන්නේ. ඒක නිසා 2025 ලැබුණ අය බැංකුව වලට ගිහිල්ලා රස්තියාදු වෙන්න එපා. කොහොම වුණත් ඔයාලට මැසේජ් එකක් එනවා ඒ බැංකුව වලට ෆෝන් නම්බර් ඇඩ් කරලා තියෙන හැමෝටම. ඒ වගේම තමා දැන් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා මේ දෙවන අදියරේ නාම ලයිස්තුවෙත් තියෙනවා. ඒ වගේම අස්වැසුම ලබන්න සුදුසුයි කියලාත් තියෙනවා. හැබැයි මුදල් ලැබිලා නැහැ. ඒ වගේ අයට මොකද කරන්නේ සහ ඒ මුදල් ලැබෙනවද නැද්ද කියලා ඒ ඉදිරියේදී වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන සම්පූර්ණ විස්තර එක. එවනම් පළවෙනි අදියරේ හැමෝටම 15 වෙනිදා ගිහිල්ලා තමන්ගේ මුදල් ලබා ගන්න පුළුවන්. ඔයාලා දෙවන අදියරේ අය නැවත නැවතත් කියනවා ඔයාලට නෙවෙයි පළවෙනි අදියරේ අයගේ ඔක්තෝබර් මාසේ දීමනාවයි මේ.